මේ මොහොත වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් ලෝකයේ බොහෝ රටවල් එක්කම කතා කරන්න ප්‍රධාන මාතෘකාව කරගෙන තියෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධව ඇති වෙලා තියෙන අර්බුදය පිළිබඳව. අපිට පැහැදිලිව පේනවා ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වෙළඳ ප්‍රතිපත්තිය හරහා බොහෝ රටවල් වල ආර්ථිකයට බරපතල බලපෑමක් වෙන ආකාරයේ තීරුබදු ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් තීරුබදු අය කර ගැනීමේ ප්‍රමාණය පිළිබඳව දැනුම් දීමක් කරලා තියෙනවා. එතකොට අපිට තියෙන බරපතලම ප්‍රශ්නය තමයි මේ බදු අය කිරීම සම්බන්ධව බැලුවට පස්සේ පැහැදිලිව පේනවා ලෝකේ ප්‍රධාන මේ බදු අය කිරීම සම්බන්ධව ප්‍රකාශයට පත් කරලා තියෙන සංඛ්‍යා ලේඛන වලට අනුව ලෝකයේ වැඩිපුරම බදු අය කරලා තියෙන රටවල් 10 ඇතුලේ ලංකාව ඉන්නවා. ඒ වගේම ප්‍රධාන වශයෙන් ආසියාවේ වැඩිපුරම බදු අය කරගන්න රට හැටියට ලංකාව තමයි පත් වෙලා තියෙන්නේ. එතකොට මේ වෙළඳ ප්‍රතිපත්තිය සම්බන්ධව ප්‍රකාශයට පත් කිරීමත් සමගම අපිට පැහැදිලිව පේනවා කොටස් වෙළඳපොළ පවා මේ වෙනකොට විශාල වශයෙන් වෙනස් වීමකට ලක් වෙලා තියෙනවා. එතකොට ආර්ථික විශ්ලේෂකයන් විවිධ පැතිකඩ වලින් මේ රටේ ආර්ථිකයට බලපාන ආකාරය පිළිබඳ දැනුම් දෙමින් ඉන්නේ. අපේ රටේ සමස්ත අපනයන ආර්ථිකය දිහා බැලුවම සංඛ්‍යා ලේඛන දත්ත අපට පෙන්නලා දෙනවා. පහුගිය වසරේ 2.9ක සමස්ත අපනයන ආදායමක් අපේ රටට ඇවිල්ලා තියෙනවා. මෙතනින් මේ 2.9න් 1.9ක්ම අපට අපේ රටට අපනයන ආදායම විදිහට ලැබිලා තියෙන ඇඟලුම් කර්මාන්තයෙන්. ඒක අපිට පැහැදිලිව පේනවා මේ 144ක් දක්වා මේ බන්ද වැඩි කිරීම හරහා අපේ රටේ ඇඟලුම් කර්මාන්තයට මොන විදියට මේක බලපාවිද කියන කාරණාව සම්බන්ධව. අපිට මීට පෙර අත්දැකීම් තියෙනවා. අපේ රට GSP වරණීය බදු සහනය ලබා නොදෙන්න උත්සාහ කරපු අවස්ථාවේ අපේ රටේ ඇඟලුම් කර්මාන්තයේ පල්ලෙහාම ඉන්න සේවකයාට මේක දැනුනේ මේක බලපෑවේ මොන ආකාරයකද කියන කාරණාව සම්බන්ධව. අපිට හොඳටම මතකයි ඒ කාලෙදී ඇඟලුම් කර්මාන්ත ඇතුළු අපනයන ශේෂ්ත්‍රයේ වැඩ කරන සේවකයන්ට ආයතන විසින් ලබා දුන්නු පාන් භාගය පාන් කාලක් දක්වා ආයතනය පල්ලෙහාට ගෙනාවා. ඒ වගේම ඔවුන්ට අතසෝදන්න දුන්නු සබන් කැටයකින් භාගයක් දක්වා අඩු කරන්න ආයතන පාලකයෝ ක්‍රියාත්මක වුණා. මේ ඊටාම සරල උදාහරණ දෙකකින් අපි මම කියන්න උත්සාහ කරේ. එතනින් ඉහළට ඔවුන්ගේ පඩියට ඔවුන්ට ලැබුණු සියලු වරප්‍රසාද වලට පහසුකම් වලට ඊටාම නරක විදියට ඒ මොහොතේ ඒක බලපාලා තිබුණා. අපි මේ මොහොතේ කරපු සමීක්ෂණයකින් අපිට පැහැදිලිව පෙනුණා මොනතරම් දුරට සේවකයන්ගේ ජීවිතවලට ඒ බලපෑම ගෙනාවද කියලා. ඔවුන්ගේ බත්පතට, ඔවුන්ගේ දරුවන්ගේ පෝෂණයට, ඔවුන්ගේ පවුලේ ආර්ථික ක්‍රියාවලියට ඊටම දැඩි ලෙස බලපෑම් මෙල්ල වුණා ඒ මොහොතේ ඒ සිදුවෙච්ච වෙනස් කොට දැක්වීම සහ වෙනස්කම්. එතකොට අපිට පැහැදිලිව පේනවා අපේ අපනයන ආර්ථිකයේ ඇඟලුම් විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ඇතුළු මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන ශ්‍රමිකයන්ට මේ තත්ත්වය කෙසේ දුරට බලපාවිද කියලා. අපිට මේකෙදි කාරණා කීපයක් පැහැදිලිව මතු කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තවල සේවකයන්ට මේ වෙනකොට මේ වර්තමාන තත්ත්වය තුලත් ඊටම නරක විදියට ආයතන වලින් ක්‍රියාත්මක කරන විවිධ ව්‍යුහයන් එහෙම නැත්නම් වෙනස් කිරීම බලපැවැත්තිලා තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් මේ වෙලාව වෙනකොට තාක්ෂණය භාවිතා කළ එහෙම නැත්නම් ඩිජිටලයිසේෂන් කියන කාරණාව තුල ෆැක්ටරිය තුල ප්‍රොඩක්ෂන් ලයින් එක තුල කරලා තියෙන වෙනස්කම් මේ තාක්ෂණයේ භාවිතයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට ගන්න ප්‍රොඩක්ටිවිටි එක එහෙම නැත්නම් නිෂ්පාදන ධාරිතාව මත කම්කරුවන්ට ඉතාමත් බරපතල විදියට ඔවුන්ගේ පඩියට, ඔවුන්ගේ ඕවර්ටයිම් වලට, ඔවුන්ගේ ඉන්සෙන්ටිව් වලට බලපාලා තියෙනවා. ඒ වගේම ඔවුන්ට නිවාඩු දෙන තත්ත්වය නියමිත කාල සීමාවට පෙර ඔවුන්ගේ නිෂ්පාදන ධාරිතාවය ඉලක්ක අවසන් කිරීම නිසා සේවකයන්ට ඉතාම නරක විදියට බලපාලා තියෙනවා. එතකොට ඒ වගේම අපේ රටේ මේ වෙනකොට අනිත් පැත්තෙන් නීතිය වෙනස් කිරීම හරහා පාලකයන්ට එහෙම නැත්නම් සැපියුම් කරුවන්ට අනවශ්‍ය ඉඩකඩක් ලබා දීලා තියෙනවා. සේවකයන්ගේ සර්විස් එක ලබා ගැනීමේදී ඉතින් නරක විදියට සේවකයන්ට බලපාන ආකාරයේ වෙනස්කම් සිද්ධ කරන්න. අපිට පේනවා මේ දින 5 වැඩසතිය කියන යෝජනාව පවා එවැනි වෙනස්කම් ඇති කරන දේවල්. එතකොට මෙවැනි තත්ත්වයක් තියෙන පසුබිමක් තුල මේ ආකාරයේ
අන්තර්ජාතික වශයෙන් සිදු කරපු වෙනස්කම් එහෙම නැත්නම් සිදුවෙන්න නියමිත වෙනස්කම් ඊටම නරක විදියට සේවකයන්ට බලපාන්න පුළුවන්. මොකද අපිට පැහැදිලිව පෙනුණා ඉතිහාසය දිහා බලද්දී පාලකයන් එහෙම නැත්නම් සැපයුම්කරුවන් ඔවුන්ගේ ආදායමේ කොටස ඒ පංගුව කිසිසේත්ම අඩු කරගන්න සූදානම් වෙලා තිබුණේ නැහැ. හැම වෙලාවෙම එළියේ සිදුවෙන බලපෑම් ඒ බලපෑම් වල තියෙන අතුරුඵලයන් සේවකයන්ගේ මත සේවකයන්ගේ කරපිට පමණයි මේ වෙනකොට පැටවිලා තියෙන්නේ. ඒක නිසා අපිට පැහැදිලිව පේනවා මේ වෙනස් වීම මේ බදු වැඩි කිරීම හරහා පාලකයන්ට ආයෝජකයන්ට දරන්න වෙන පිරිවැය එහෙම නැත්නම් ඔවුන්ට උසලන්න වෙන බර අනිවාර්යයෙන්ම සේවකයන්ගේ කරපිට පැටවීමට නියමිතයි. ඒ තුල සේවකයන්ට ඉතා නරක විදියට ඔවුන්ගේ අනිපතට, ඔවුන්ගේ ජීවිතයට, ඔවුන්ගේ පවුල් වල ආර්ථිකයට, ඔවුන්ගේ සතුට, දුක මේ සියල්ලටම ඉතාම නරක විදියට බලපාන්න නියමිතයි. එතකොට අපිට පැහැදිලිව පේනවා වර්තමාන පසුබිම එහෙම නැත්නම් සේවකයන් මේ වන විට ඔවුන්ගේ රැකියාව කරගෙන යන පසුබිම තුළ එක පැත්තකින් පාලක පක්ෂය එහෙම නැත්නම් ආයෝජකයන් විසින් ගෙන අලුත් ක්‍රමවේද හරහා ශ්‍රමයට තියෙන ගුණාත්මක භාවයට වටිනාකමට ඉතාමත් බරපතල තර්ජනයක් එල්ල කරමින් ඉන්නවා. ඒ වගේම ආණ්ඩුව පැත්තෙන් අපිට පේනවා පැහැදිලිවම ආයෝජකයන් දිරිගන්වන ආකාරයේ ඔවුන්ට තීන්දුව తీරන ගන්න පහසු කරන ආකාරයෙන් නීති පද්ධති වෙනස් කරමින් ඔවුන්ට අනුබල දෙමින් කටයුතු කරන තත්ත්වයක් අපිට පැහැදිලිවම පේනවා. මේ කාරණා දෙකම එකතු වෙන පසුබිමක මෙවැනි අන්තර්ජාතික වශයෙන් සිද්ධ වෙන යන වෙනස අපනයනයේදී දරන්නට වෙන පිළිවෙය සම්බන්ධව අනිවාර්යයෙන්ම ඒ බර ඒ කොටස සේවකයන්ගේ පංගුව මත තමයි ඒ බර පැටවෙන නියමිතව තියෙන්නේ. එක වෙලාවකදී අපට කල්පනා කරන්න පුළුවන් ආයෝජකයන් සේවකයන් පාලනය කිරීම සඳහා ඔවුන්ගේ කොටස ඔවුන්ට අහිමි කිරීම සඳහා එහෙම නැත්නම් සේවකයන්ට මේ බර පැටවීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් විවිධ කරුණු තියෙනවා. පහුගිය කාල සීමාව දිහා බලනකොට අපිට පැහැදිලිව පේනවා හැම වෙලාවකම තමන්ට සිද්ධ වෙන අසාධාරණකම් වෙනුවෙන් එහෙම නැත්නම් ඒවා ඉවසා දරා ගන්න බැරුව සේවකයන් නැගිටින හැම මොහොතකම ආණ්ඩුව සේවකයන් බය කෙරුවේ එහෙම නැත්නම් පාලක පක්ෂය ආයෝජකයන් සේවකයන් බය ගැන්නුවේ තමන්ගේ කර්මාන්තය අකුලගෙන වෙන රටකට යනවා කියන කාරණාවත් එක්ක. හැබැයි මෙතෙන්දී අපිට පේනවා මේ බදු අය කිරීමේ ක්‍රියාවලිය තුළ අපේ ඇඟලුම් කර්මාන්තය ඉතින් වේවි. එහෙම නැත්නම් ගමන් කරાવી කියලා හිතන අනිත් රටවල් වලටත් මෙවැනිම බදු බරක් මීට සමාන එහෙම නැත්නම් අඩු වැඩි වශයෙන් මීට සාපේක්ෂ බදු බරක් පටවලා තියෙනවා. ඒක නිසා අපිට එක පැත්තකින් කියන්න පුළුවන් මේ ආයෝජකයන් මේක ගලවගෙන යන තත්ත්වයක් අපට අපේක්ෂා කරන්න බෑ. හැබැයි අපට මේ තත්ත්වය තාම කල්පනාකාරීව අපේ අයිතිවාසිකම් එහෙම නැත්නම් අපේ කොටස ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් වේවි. කොහොම වුණත් මේ එල්ල වෙලා තියෙන බලපෑම අවසාන වශයෙන් ඒ බලපෑමෙහි වැඩි කොටසක් ඉතාමත් තර්ජනාත්මකව මේ ශ්‍රමිකයන්ගේ එහෙම නැත්නම් මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන සේවකයන්ගේ කර මත තමයි පැටවීමට නියමිතව තියෙන්නේ.